හිටපු කම්මැලි මිනිහෙකුගේ මෝඩ වැඩක් ගැන තමයි මං අද කියන්න යන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ. මෙදා සැරේ දෙයියෝ මගේ මුරුංගා ගහ පිරෙන්නම කරල් දීලා. අනේ වාසනාවන්. මුරුංගා ගෝණි 7-8ක්ම කඩාගත්ත හැකි. හොඳ මිලකට විකුණුවා නම් අතකට පිරෙන්න සල්ලි ලැබෙනවා. මුරුංගා විකුණුවට පස්සේ මට ගොඩක් සල්ලි ලැබෙනවනේ. මම මොනවද මේ සල්ලි වලට කරන්නේ? මුලින්ම මට ගෙයක් හදාගන්න ඕන. තට්ටු දෙකේ ගෙදරක් නම් සුපිරි. ගමටම එළියයි. ඊට පස්සේ මටම කියලා රෝද 4 වාහනයක් ගන්න ඕනේ. වාහනේ ගත්තට පස්සේ බඩු ගෝණි පටවගෙන යන්නත් පුළුවන්. ගමේ මිනිස්සු පුදුම වෙයි. උන් මට ඉරිසියා කරයි. දවසට 2-3 වතාවක්වත් උන්ට පේන්න වාහනේ පැදගෙන යන්න ඕනේ. කොහොමද ආඩම්බරේ? හැබැයි ගෙදරට වාහනේ ගන්න වෙන්නේ මෙතන ඉන්නේ. ඒත් මේ චූටි පාරෙන් වාහනේ ගන්න බැහැනේ. හරිනේ. මේ ගහ කැපුවොත් නම් වාහනේ මිදුලටම ගන්න පුළුවන්. කපල බලමුකෝ. ඔන්න එහෙනම් කැපුවා. දැන් වැඩේ හරි. මොකද ඒ සත්තේ? අනේ අම්මපා මේ කොළුවා ගහෙන්වත් වැටුණද දන්නේ. හත්ති ලව්වේ ඈ බොල කොළුවෝ. සාරේට හැදිලා තිබුණ මුරුංගා ගහ. මොකද බොල තෝ නිකරුණේ කපලා දැම්මේ? මගේ වාහනේ මිදුලට ගන්න බෑනේ අම්මේ. මේ ගහ නිසා. ඒකයි කැපුවේ. කොහේ තියෙන වාහනයක්ද බොල? මොනවද උඹ ඔය දොඩවන්නේ? ඇයි අම්මේ? මුරුංග වලින් හොඳ ගාණක් අතට එනවනේ. ඒකෙන් මං ගේනවා වාහනයක්. මුළු ගමටම පේන්න. අම්මා බලාගෙන ඉන්නකෝ. අනේ මෝඩ කොළුවෝ. මුරුංගා කරල් ටික පැහෙන්නත් කලින් ඔබ මේ මුරුංගා ගහ කපලා බිම දාලානේ. ඉතින් ආයේ කොහෙන්ද ඔබට විකුණන්න මුරුංගා? අපොයි දෙයියනේ. මං ගන්න හිටපු කාර් එක මොන විනාශයක්ද මම මේ කරගත්තේ. අනේ මගේ ඊන බොඳ වුණා. අහස උසට හේන මාලිගා හදාගෙන ලැබෙන්න තිබුණ දේත් නැති කරගත්තා. අනේ මෙහෙමත් මෝඩ කොළුවෙක්. දැක්ක නේද යාළුවනේ? හීන එදික ඔයාලත් දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා කරන්න පුරුදු වෙන්න. සත්‍ය කියන කතන්දර අහන්න අපිව subscribe කරලා තියාගන්න.